ප්‍රවාහන මගියාට සේම බස් කලාවට දැඩි ලෙස ඇලුම් කරන බස් ලෝලීන්ගේ හදවත් ආදරණීය දීලාවන්ගෙන් ස්පන්දනය කරන සොඳුරුතම දිනය අද. ශ්‍රී ලාංකීය මගී ප්‍රවාහන ශ්‍රේෂ්ඨය තුළ පෞද්ගලික පොදු ප්‍රවාහන සේවය අනුපමය මෙහෙවරක් කළ බව නොරහසක්. සාම්ප්‍රදායික බස් කලාව සාමාන්‍යකරණයෙන් ඔබ්බට ගෙන යමින් නව්‍යකරණය සුපභෝගීකරණය දක්වා වර්ධනය වීම ශ්‍රී ලාංකීය මගියා ලැබූ මහඟු ජයග්‍රහණයක්. කල්ප ගණනකට වෙනස් වූ කරකෂ්ඨ වූ පොදු ප්‍රවාහනය යුග යුග වැඩි වෙනසකින් පුනරුත්පත්තිය ලබන්නට මූලික වූයේම මගීන් වෙනුවෙන් සම්රචිත අප හදවතින්ම නිර්මාණය කළ සංකල්පීය වෙනස බව සිහිපත් කරන්නේ අසීමාන්තික වූ අභිමානයකින්. දිනින් දින නිරන්තරයෙන්ම මල් රොණට ඇදෙන බඹර රෑනක්සේ එකට එක් වූ ආදරයම අපට ආශිර්වාදයක්, ශක්තියක්, අභිප්‍රේරණයක්. ඉතින් මේ සංක්‍රාන්තික වෙනස අභියසසිට ඒ ආදරයට තුති මල් ප්‍රණාම. රළ තරංග මතින් උදුගම් බලා යාත්‍රා කළ අප ශේෂ්ත්‍රයේ දැවැන්තයින්ට පවා මඟ පෙන්වා දෙමින් අනේක විද ආකෘතීන් නිරන්තරයෙන්ම බස් කලාවට හඳුන්වා දෙන්නට වුණා. එවන් උදම් නොනැගූ සිංහාවලෝකනයත් සමග සූදානම් නැවතත් ශ්‍රී ලාංකීය බස් කලාව නවතම රාජකීය අභිෂේක මංගල්‍යයකට කයිලී නමින් ඔපුණු පළඳා අපේම බස් කලාව නවීනතම අතික්‍රමණයකට නවීනතම දේශීය මෙන්ම විදේශීය තාක්ෂණය වායු සමීකරණ පද්ධති සහ තවත් විවිධාකාර කුළුඳුල් අත්දැකීම් ගණනාවකින්ම බලගැන්වුණු විශේෂිත ප්‍රභූ පැලැන්තියේ බස් රථයක් මගී ජනතාවට තිළින කරන ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම සහ එකම ලේලන් බස් රථය දම් රජිනී මගී ප්‍රවාහනයේ හදගැස්ම බව යළි යළිත් සනාථ කරමින් සොඳුරුතම ගමනාන්තයන් ආදරණීයම මතක ගොන්නක් එක්ක ජීවිතයේ අමතක නොවන මතක පොතට එකතු කරන දම් රජින අපෙන් තිළින බොහෝමත්. දැන් ලෑස්ති වෙන්න විදින චාරිකා කරණයට. ඉතින් සොඳුරු බස් කලාවට ආදරය කරන බස් කලාව ඉදිරියට රැගෙන යන හැම දිනාටම නව්‍යමය මූල බීජයක් වපුරන්නට මෙන්න අනුකරණයෙන් බෑරව නව්‍යකරණයට හුරු වෙන්න. අප විසින්ම නිර්මාණය කළ සංකල්පීය නිර්මාණ අනුකරණය කරමින් ප්‍රමාණය ධාරිතාවය වැනි ප්‍රාථමික සීමාවල රැඳමින් උදම් වැනීම නව්‍යකරණයක්මද. වැය වූ මුදල මතම පුරසාරම් දෙමින් අර්ථ විරහිත නිමවුම් වලින් තොරව අර්ථ පූර්ණව සුව පහසුව අතින් පරතරටම යමින් මගී ජනතාවට උපරිම සුව පහසුව ලබා දීමේලා දම් රජිනී අපි තවදුරටත් අප කැපවෙමු.
ඉතින් අවසරයි වර්තමානයේ ඓතිහාසිකව ලියවෙන බස් කලාවේ ස්වර්ණමය යුගයකට දොරකුළු විවර කරන්නට සියල්ලන්ට විහිලින් දම් රජින සමගින්